සියලු දෙනාටම ආයුෂ බොහෝ වේවා. මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ 2016 අපස සාමාන්‍ය පෙළ විභාගයට පැමිණි ලංකා සිටීමේ පැමිණි ස්ථාන ටික. ඊළඟට මම කතා කරන 2017 අපස සාමාන්‍ය පෙළ ලංකා සිටීමට පැමිණි ස්ථාන ටික. හරි. ඉස්සල්ලාම අපි යන් 2016 ලංකා සිටීමේ ස්ථාන ටික ලකුණු කරන්න. හරි. ස්ථාන 12ක් තියෙනවා. අපි පිළිවෙලින් පිළිවෙල ලකුණු කරගෙන යමු. හරි. right. පළවෙනි ස්ථානය ඌරාතොට පළවෙනි ස්ථානය අපි පටන් ගමු මෙතනින්. මේ තියෙන්නේ මේ මෙතන මම ඔයාලට ස්ථාන වලට අංක දාලා තියෙනවා. ඒ අංක ටිකේ විදිහට කරන්න. හොඳද? අංක ටිකේ. දැන් ඌරාතොට කියන්නේ නම්බර් 1 පළවෙනි අංකය. හරි? ඌරාතොට. ආට පේනවා ඇති අංක 1 ඌරාතොට. නැත්තම් මෙතන ඌරාතොට. අංක එක දාන්න මම ඌරාතොට කියලා ලියන්නම්. ඔන්න ඌරාතොට. right මෙන්න මෙතන ඌරාතොට. මෙතන තියෙන ලොකුම දූපත තමයි ඌරාතොට කියලා කියන්නේ. ඌරාතොට, සූකරතිත්ත, කයිට්ස් දූපත මේ හැම නමකින්ම හඳුන්වන්නේ මෙන්න මේ දූපත. හරිද? ඊළඟට දෙවෙනි එක අපෙන් අහන නල්ලූර්. මෙන්න මෙතන නල්ලූර්. right නල්ලූර්. මෙන්න මෙතන නල්ලූර් තියෙනවා. ඊළඟට අපෙන් අහන යෝධ වැව. මෙන්න මේ මල්වතුවේ දිගේ එද්දින් නැත්තම් කදම්බ නදිය දිගේ එද්දින් පළවෙනියටම හම් වෙන වැව. යෝධ වැව. මොන වැවද? යෝධ වැව. right ඊළඟට අපෙන් අහනවා ලංකා පටුන තියෙන ළමයි මෙන්න මේ හරිය. අතුලට වෙන්න ලංකා පටුන. ඊළඟට අපෙන් අහනවා කලා වැව තියෙන්නේ මෙන්න මෙතන. right කලා වැව තියෙන්නේ මෙන්න මෙතන. සමාන මෙතන මෙන්න මෙතන. කලා වැව බලාගන්න කලා වැව මෙතන. ඊළඟට අපෙන් අහනවා ඉබ්බන් කටුව. ඒ කලාවැව දිගේ මෙන්න මෙහෙම එක පාස් කරලා ළමයි මෙන්න මේ අත්ත දිගේ මෙහෙම පල්ලෙහාට මෙත්තින් අපිට හම් වෙනවා මෙන්න මේ තවත් අත දෙකක් දෙපැත්තට විහිදලා ගිහලා. ඒ අත දෙක විහිදලා ගියපු හරි මැද්දේ මෙන්න මෙතන තියෙනවා ඉබ්බන් කටුව. right ඊළඟට අපෙන් අහනවා දැදුරුවය. මේ මෙතන දැදුරුවය. නැත්තම් අපි අතීතයේ කිව්වා ජජ්ජර නදිය දැදුරුවය ජජ්ජර නදිය නැත්තම් දැදුරුවයට පල්ලෙහායින් මෙන්න මේ හරිය තියෙනවා හලාවත. දැදුරුවේ ළඟම දැදුරුවේ මුහුදට වැටෙන ස්ථානේ මෙන්න මේ හරිය ළඟම තියෙනවා සලාවත් තොට. ඊළඟට අපෙන් අහනවා සෙන්කඩගල. මෙන්න මෙතන සෙන්කඩගල. නැත්තම් අපි කියනවා මහනුවර, කන්දඋඩරට, කන්දේනුවර, කඳුරට මේ හැම නමකින් හඳුන්වන්නේ මහනුවර රාජධානිය. මේ ඔක්කොටම කියන්නේ සෙන්කඩගලට තමයි. ඔක්කොම නම් වලින් හඳුන්වන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා ගල්ඔය. right ගල්ඔය තියෙනවා ළමයි. මෙන්න මේ හරිය. ගල්ඔය. ඒක පොඩ්ඩක් පල්ලෙහාට එන්න ඕනේ. හරිද? මෙන්න මේ හරියෙන් දාගන්න. ඒක ඔයාලා මකන්න යන්න එපා මැප් එකේ. හරිද? මම මෙහෙම මකලා පෙන්නන්නම්. ගල්ඔය මෙන්න මේ හරියට එන්න ඕනේ. ගල්ඔය. right මම ඇඳපු මැප් එකක් ඉන්න පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන හිතන්න එපා. ගල්ඔය. මෙතන මේ තියෙන්නේ ගල්ඔය ජලාශය නැත්නම් සේනානායක සමුද්‍රය. ගල්ඔය ජලාශය නැත්නම් කිව්වා සේනානායක සමුද්‍රය කියලා. right ඊළඟ ස්ථානය අපෙන් අහනවා කතරගම ළමයි මෙන්න මේ මැණික්ගඟ දිගේම එද්දින් පළවෙනිට හම් වෙන අතු ශාඛාවයි. මෙන්න මේ හරියට ආවට පස්සේ අපිට හම් වෙනවා කතරගම. මැණික්ගඟට ගියා තමයි මැණික්ගඟ තියෙන්නේ.
right ඊට පස්සේ අපි ගන්නවා බූන්දල. වලවේගයෙන් පස්සේ අපිට හම්බ වෙනවා කිරින්දිවල. කිරින්දිවලට වම් පස්සට වෙන්න මේ හරිය තියෙනවා බූන්දල. බූන්දල. ඔන්න ස්ථාන 12. බූන්දල. බූන්දල. right ඔන්න මම ආයෙ මුලින් ඉඳලා මතක් කරන්න. ඌරාතොට, නල්ලූර්, යොදවැව, කලාවැව, දැදුරුවය, ඉබ්බන් කටුව, හලාවත, සෙන්කඩගල, ලංකාපටුන, ගල්ඔය, කතරගම, බූන්දල. ඔන්න 2016 සාමාන්‍ය පෙළොවට ලංකා සිටීමේ ආපු ස්ථාන ටික මම ඔයාලට ලකුණු කරන්න කියලා දුන්නා. අපි යන් එහෙනම් 2017 ලංකා සිටීම ලකුණු කරන්නට.